අද හදමුද රසම රස චොකලට්. මේක හදන්න යන්නේ අමුද්‍රව්‍ය 4යි. එහෙනම් ඉක්මනට එන්න මාත් එක්ක. අද මම පාවිච්චි කරන්නේ මාරි බිස්කට්. ඉතින් මට මේකට අවශ්‍ය වුණා මාරි බිස්කට් ග්‍රෑම් 100ක්. ඉතින් මම මේ වගේ කවර් එකකට දාගෙන මේ ටික හොඳට කුඩු කරගන්න තමයි දැන් මේ ලෑස්ති වෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේ සඳහා බ්ලෙන්ඩර් එක උනත් පාවිච්චි කරන්න. ඔයගොල්ලන්ට පහසු විදිහට මේ දේ කරගන්න පුළුවන්. ඉතින් අපි මාරි බිස්කට් ටික හොඳට කුඩු කරගන්න තමයි ඕනේ. එහෙනම් බලමුකෝ මාරි බිස්කට් කුඩු කරගත්තට පස්සේ අපිට අවශ්‍ය වෙන ද්‍රව්‍ය මොනවද කියලා. ඔන්න ඉතින් මම බෝල් එකක් අරගෙන කුඩු කරගත්ත මාරි බිස්කට් වලට කොකෝ පවුඩර් ග්‍රෑම් 10ක් ඒ වගේම තමයි ෆ්‍රෙෂ් මිල්ක් ග්‍රෑම් 20ත් 25ත් අතර ප්‍රමාණයක් අපිට අවශ්‍ය වෙනවා. මෙතනදී හරියටම ග්‍රෑම් 25ක් හදාගෙන තියාගන්න. මොකද ඔයගොල්ලෝ අනාගද්දී සමහරක් විට ඔයාලට ග්‍රෑම් 20ත් ඇති වෙන්නත් පුළුවන්. මදි වුණොත් තමයි ඊටු ග්‍රෑම් 5 අත්‍යවශ්‍ය වෙන්නේ. ඉතින් ග්‍රෑම් 25ක් ඔකටත් හදලා තියාගන්න. ඉතින් මේ විදිහට ෆ්‍රෙෂ් මිල්ක් ටික දාලා මේක හොඳට අනා ගන්න ඕනේ. මේ විදිහට මිශ්‍රණය ඔක්කොම එකට තියෙන විදිහට මම මිශ්‍රණය අනාගෙන තියෙන්නේ. ඉතින් දැන් මම මේක විනාඩි 20ක් ෆ්‍රීස් කරගන්නවා. ඒ අතරතුරේදී මම මේ වගේ කප් එකක් අරගෙන මේකට චොක්ලට් චිප්ස් ටිකක් දාගන්නවා. ඉතින් ඔයාලට මෙතනදී බෝල් එකක් පාවිච්චි කරන්නත් පුළුවන්. චොක්ලට් චිප්ස් වෙනුවට කුකින් චොක්ලට් පාවිච්චි කරන්නත් පුළුවන්. හැබැයි ඔයාලා මතක තියාගන්න ඕනේ බෝල් එකේ හෝ කප් එකේ හෝ මේ වෙලාවේදී වතුර පොඩ්ඩක්වත් තියෙන්න බෑ. එහෙම වුණොත් අපිට හරියට මේක මෙල්ට් කරගන්න බැරුව යනවා. ඉතින් ඔන්න මම දැන් ලෑස්ති ඉන්නේ මේ චොක්ලට් ටික ඩබල් බොයිල් කරගන්න. ඔන්න ඉතින් මම දැන් මේ වගේ සිලිකන් මෝල්ඩ් එකක් අරගෙන මම ඩබල් බොයිල් කරගත්ත චොක්ලට් ටික මේක ඇතුලේ ගා ගන්න තමයි යන්නේ. ඉතින් අපිට ඕන වෙන්නේ අපේ අර කලින් හදාගත්ත මිශ්‍රණයට කප් එකක් වගේ දෙයක් තමයි. ඉතින් ඒ නිසා මේක මේ විදිහට ගාගත්තාම හරි ඔන්න මම දැන් සිදුරු සියල්ලගේම චොක්ලට් ටික ගාගත්තා. ඉතින් මේ චොක්ලට් ගාගත්තට පස්සේ මම අර කලින් හදලා විනාඩි 20ක් ෆ්‍රීස් වෙන්න තිබ්බනේ. ඒක අරගෙන මේ විදිහට අපි මේ සිදුරු පුරවා ගැනීමක් සිද්ධ කරනවා. ඉතින් හොඳට මේ වගේ ඇඟිල්ලෙන් තද කරලා අපි සිදුරට සම්පූර්ණයෙන් මේ මිශ්‍රණය යන විදිහට හදා ගන්න ඕනේ. ඉතින් මේ විදිහට චොක්ලට් පුරව ගත්තට පස්සේ ඔයාලටත් පුළුවන් මේ පේන විදිහට වැඩිපුර තියෙන චොක්ලට් ටික මේ විදිහට අයින් කරගන්න. ඩිකින් ඔන්න ඉතින් මම දැන් මෝල්ඩ් එකෙන් ගලවගත්ත චොක්ලට් ටිකට මේ වගේ පුංචි ඩෙකරේෂන් එකක් දානවා. ඉතින් මේක ඕගොල්ලන්ට කැමති විදිහට දාගන්න පුළුවන්. ඉතින් බලන් ඉන්නකෝ කොහොමද මේකේ අවසානය කියලා. ඔන්න ඉතින් දැන් ඔයාලටත් පුළුවන් අමුද්‍රව්‍ය 4න් මෙන්න මේ වගේ රසම රස චොකලට් ගෙදරදී හදන්න. අමතක කරන්න එපා මේක try කරන්න ඕන රෙසිපි එකක්. එහෙනම් ආයෙත් දවසක රසම රස රෙසිපි එකකින් හම්බ වෙනකන් මං ගිහින් එන්නම්. ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න. bye bye.